එක්තරා ගමක සිරිපාල නමින් ඉතාමත් දක්ෂ කුඹල්කරුවෙක් ජීවත් වුණා. ඔහුගේ මැටි වලින් හදන භාණ්ඩ ඉතාමත් ශක්තිමත් වුවත් ඒවායේ වැඩි හැඩයක් සහ අලංකාරයක් තිබුණේ නැහැ. සිරිපාලගේ පුතා සඳුන් කුඩා කාලයේ ඉඳලම චිත්‍ර අඳින්න හරිම දක්ෂයි. සඳුන්ගේ හිතේ ලොකු ආසාවක් තිබුණා මැටි භාණ්ඩ අලංකාර කරන්න. නමුත් ගමේ අය සිරිපාලට කීවේ මොකටද මේ මැටි කෑලි වල රූ රටා අඳින්නේ? මැටි පිඟානකින් ඕන කරන්නේ කෑම කන්න විතරයි. ඕවා බල බල ඉන්න කවුරුත් නැහැ කියලා. මේ කතා අහලා සඳුන් ගොඩාක් දුක් වුණා. එයා තමාගේ හැකියාව ගැන සැක කරන්න පටන් ගත්තා. සඳුන් එදා ඉඳන් තමන්ගේ පියා හදන මැටි පිඟාන සහ බඳුන් මත ඉතාමත් ලස්සනට අපේ රටේ සංස්කෘතිය විදහා පෑවෙන රූ රටා අඳින්න පටන් ගත්තා. ඔහු ඒවාට ස්වාභාවික වර්ණ භාවිතා කළා. මුලදී ගමේ අය හිනා වුණත් පසුව ඒ නිර්මාණ වලට ලස්සන දැකලා නගරයේ විශාල වෙළෙන්දෝ පවා මේවා හොයාගෙන ගමට එන්න පටන් ගත්තා. අවසානයේදී සඳුන්ගේ දක්ෂතාවය නිසා මුළු ගමම ප්‍රසිද්ධ වුණා. සිරිපාලගේ මැටි බඳුන් දැන් නිකන්ම මැටි බඳුන් නෙවෙයි. ඒවා වටිනා කලා නිර්මාණ බවට පත් වුණා.